ආයුබෝවන් ඔන්න ඉතින් අදත් අධිරාජයේ නාලිකාවට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම අරගෙන ආවේ ඔයගොල්ලෝ ආස කරන කලෙක්ටිව් රීඩින් එකක්. මේක ඔයගොල්ලෝගේ ආදරය සහ ආදරයත් එක්ක බැඳිච්ච ඔයගොල්ලෝගේ ජීවිතයේ කාරණා සම්බන්ධ වෙන රීඩින් එකක්. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක වෙනදා වගේම ආදරෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරන්න, මගේ වීඩියෝස් වලට like එකක් දාන්න, ඒ වගේම ඔයාගේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඒ වගේම චූටි මතක් කිරීමක් මම කලින් වීඩියෝ එකෙදිත් කරා. ඔයගොල්ලන්ට පුළුවන් 0.77746.33 කියන නම්බර් එකට පල්ලෙහින් පෙන්නනවා description box එකේ. ඒ නම්බර් එකට WhatsApp කරලා ඔයගොල්ලන්ගේ personal reading ලබා ගන්න මේ දවස්වල. ඔන්න ඊළඟ සතියේට ඔයගොල්ලන්ට readings ලබා ගන්න පුළුවන් දැන්. ඔන්න ඉතින් ඒ පුංචි මතක් කිරීමත් එක්ක අපි යනවා වීඩියෝ එකට. ඔයගොල්ලෝ දන්නවා දැන් collective reading එකක් කියන්නේ මොනවද? මම කොහොමද මේක පටන් ගන්නෙ? ඔයගොල්ලන්ට මම කාරණා කීපයක් වෙනදා වගේම කියනවා. ඒකෙන් මොනවා හරි දෙයක් ඔයාට අදාළ නම් මේ වීඩියෝ එක ඔයාට ඉතින් හැමදාම වගේ ප්‍රධානම කාරණාව මේ වීඩියෝ එක ඔයාට ලැබුණා නම් මේක තෑග්ගක් විදිහට හිතන්න. මේක බලන වෙලාවේ ඉඳන් මේ ලැබුණ තෑග්ග මේක විශ්වයෙන් ලැබිච්ච තෑග්ග. ඉතින් මේක හොඳට බලන්න. මේකෙන් මොනවා හරි දෙයක් ඔයාට අදාළ නම් මම මේ කියන කරුණ වලින් ඒ රීඩින් එක ඔයාට. ඉතින් හැමෝම ආසයි තමන්ගේ ආදරය ඒ වගේම ආදරයත් එක්ක බැඳිච්ච ජීවිතය ගැන ගොඩක් දේවල් දැනගන්න. දැන් මේකේ ආදරය කියන්නේ මේක ඕනම දෙයක් වෙන්න පුළුවන්. රිලේෂන්ෂිප් එක, එතකොට ආදරය, එතකොට ආකර්ෂණය, ඒක වගේම පවුලේ තියෙන ආදරය බැඳීම, එහෙම නැත්නම් ඔයාගේ එක්ස් වෙන්න පුළුවන්, ඔයා ක්‍රෂ් එක වෙන්න පුළුවන්. ඒ ආදරය සම්බන්ධ ඕනම කාරණාවක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. විශේෂම දෙයක් වෙන්නේ අද මම කතා කරන මේ ආදරය ඒකත් එක්කම බැඳිච්ච වගේ ඉස්සරහා ජීවිතය ගැන කරුණු කීපයකුත් මේකත් එක්කම කියවෙනවා. ඉතින් මේක ඔයාගේ boyfriend, girlfriend, ඒ වගේම wife, husband, ඒ වගේම best friend කෙනෙක් ගැන උනත් වෙන්න පුළුවන්. ඒ අය ඔයගොල්ලන්ට කොහොමද සම්බන්ධ වෙන්නේ මේ ජීවිතේදී? මේ ආදරය කොහොමද ඔයගොල්ලන්ට බලපාන්නේ? ඒ අයගේ ආදරය හොඳද නරකද කොහොමද කියන එක ඔයාට මේ රීඩින් එකේදී බලා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි දැන් යමු. කොහොමද අපි දැන් බලමු කොහොමද කියලා මේ ඔයාට සම්බන්ධ වෙන කාරණා ටික. ඔන්න පළවෙනි කාරණාව. ඔයාගේ පාටක්, ඔයා ආසම පාට අතර ඔයා ආසම පාටක් තියෙනවා නම් නිල් පාට. මේක ලානිල් වෙන්න පුළුවන්, තද නිල් වෙන්න පුළුවන්. ඒක ඔයා වර්ගය නෙමෙයි, ඒක නිල් පාටක් වෙන්න ඕන. නිල් පාට ඔයා ආසම පාට නම් ඒක වගේම ඒක දැන් ආස නැති වුණත් ඔයා දැන් අද උදේ නැගිට්ටපු වෙලාවේ ඉඳන් ඔයා මේ වීඩියෝ එක බලන වෙලාව නෙමෙයි අදාළ වෙන්නේ. ඔයා උදේ නැගිටපු වෙලාවේ ඉඳන් අද ඔයා වැඩිපුරම නිල් පාට දැක්කනම් ඒත් මේ වීඩියෝ එක ඔයාට අදාළ වෙනවා. ආස පාට විතරක් නෙමෙයි, අර වැඩිපුරම ඔයා මේ නිල් පාට වගේ හැට ලැබුණා නම් අද උදේ ඉඳන් ඔයාගේ ෆෝන් එක බලනකොට ඔයාගේ ස්ක්‍රීන් එකේ හරි වැඩිපුරම නිල් පාටක් දැක්කනම් නිල් පාට ඕනම නිල් පාටක් මම කිව්වා වගේ මේ වීඩියෝ එක ඔයාට අදාළ වෙනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේ ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයාගේ හිතට පොඩි තනිකමක්, අහලුවක් වගේ දෙයක්, ඔයා හරි අහලුවෙන් ඉන්නවා. මේ වෙලාවේ කාටට කතා කරන්නත් හිතෙනවා. ඒත් නිකන් කම්මැලි වගේ, හරි පාළුවෙන් වගේ ඉන්න නිකන්. එහෙම ඉන්න ගමන් මේ වීඩියෝ එක බලන්න ගත්තා නම් ඒත් මේ වීඩියෝ එක ඔයාට තව දෙයක් තියෙනවා. ඔයාගේ එක ලක්ෂණයක් මේක. ඔයා ඕනම දෙයක් කෙලින් කතා කරන කෙනෙක් නම් ඔයාගේ ගතිය ඔයා දන්නවනේ. ඉතින් ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයා කෙලින් කතා කරන කෙනෙක් කියලා ඔයාට හිතෙනවා නම්, ඔයා ඕනම දෙයක් කියනවා නම් කෙලින්ම, එහෙම පෞරුෂයක් තියෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට අදාළ වෙනවා. ඉතින් ඒ වගේම දැන් පහුගිය සති දෙක ඇතුළත ඔයා හුඟක් ආදරය කරන දැනට රිලේෂන්ෂිප් එකක ඉන්න, එහෙම නැත්නම් මැරි කරලා ඉන්න කෙනෙක් නම් ඔයා දැනට පහුගිය සති දෙක ඇතුළතදී පුංචි ප්‍රශ්න, මේවා අර මං කියන්නේ රණ්ඩු තරම් යන ප්‍රශ්න නෙමෙයි, ඔයගොල්ලෝගේ සම්බන්ධතාව වෙන දේවලුත් නෙමෙයි, පවුලේ ප්‍රශ්නයක්වත් වෙන දෙයක් නෙමෙයි, ඔය දෙන්න අතර තියෙන සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් තියෙන පුංචි ප්‍රශ්න ඔහුගේ සති දෙකතර කාලයේදී ඇති වුණා නම්
නම් ඒ වගේ අර පුංචි හිත්‍රිදීම් ඇති වුණා නම් පහුගිය සති දෙක ඇතුළත ඒ කාලේදී මේ ප්‍රශ්න ඇතිවෙච්ච ඔයාටත් මේ වීඩියෝ එක අදාළයි. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන වෙලාව 3 පැයත් 6 පැයත් ඒ කියන්නේ දේ වෙන්න පුළුවන්, දවල් රෑ වෙන්න හවස වෙන්න පුළුවන්. දැන් පාන්දර 3යි කාල, පාන්දර 3:00 එතකොට පාන්දර 6යි කාල 6:20 එහෙම අර රෑ හවස 6:00 හවස 6යි කාල එම 6 කියන එක කියවෙන 3 කියන එක කියවෙන වෙලාවකදී ඔයා මේ වීඩියෝ එක දැන් බලනවා නම් ඒත් මේ වීඩියෝ එක ඔයාට අදාළයි. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි ඔයාට මේ වෙලාවේදී අදාළ වෙන්නේ. ඉතින් මේ කරුණු ටික අදාළ වෙන ඔයාට තමයි අපි දැන් මේ රීඩින් එක පටන් ගන්න යන්නේ. හොඳට මතක තියාගන්න මේ රීඩින් එක හොඳට බලන්න. ඔයාගේ ආදරය වගේම ජීවිතයත් එක්කත් බැඳිච්ච කාරණා තමයි මේ කාඩ්ස් වලින් ඔයාට තේරෙලා ඇවිල්ලා තියෙන්නේ. හොඳට බලමු අපි මේ අහම්බෙන් තෝරගත්තු කාඩ්ස් වලින් ඔයාට මොනවද මේ කියවෙන ආදරය ජීවිතය සම්බන්ධ කාරණා කියලා. ඉතින් එකතු වෙලා ඉන්න. ඔන්න මම දැන් රීඩින් එක පටන් ගන්නයි යන්නේ. ඔන්න මේකේ තියෙන ලොකු දෙයක් ඔයාගේ අර වටේ තියෙන ඔයාගේ ඕරා එක ඔයාගේ ඕරා එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාගේ තව කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා ඔයාට. ඒ ආකර්ෂණ ශක්තිය බලන ඔයාට ගොඩක් වැඩි වෙනවා. මේක ඉස්සරහා සතියෙන් පස්සේ දිගටම වෙන්න පටන් ගන්න දෙයක්. මේක ඉස්සරහා මාස 2-3 ඇතුළතම ඔයාට ඔයාගේ වටේ කැරකෙන දෙයක් ඔයාට ඔයාගේ වචනයක් කතා කරත් ඔයාට කෙනෙක් ආකර්ෂණය වෙනවා. ඉතින් ඔයාගේ ලව් එනර්ජි එක වැඩි වෙනවා. ආදර හැඟීම් ඔයාගේ වචනකින් වුණත් කෙනෙක්ට ඔයා ගැන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන කල්පනාවෙන් ඉන්න. හැබැයි මේක මෙහෙමයි. මේකෙදි ආදරය කරන අය හැබැයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නත් වෙනවා. ඒකෙන් කියන්නේ දැන් ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්නවා. ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා, බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔයාට හස්බන්ඩ් කෙනෙක්, ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා. දැන් මෙහෙම ඉන්නවා නම් ඔයා වෙන කෙනෙක් එක්ක දැන් ඔයා හිතලා නෙමෙයි මේක කරන්නේ. ඇත්තටම ඔයා හිතලා නෙමෙයි. ඔයා කෙනෙක්ට උදව්වක් කරත්, ඔයා වචනකින් හරි උදව්වක් කරත් සමහර විට ඒ අනිත් කෙනා ඔයා ගැන බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන් තරමටම ඔයා ආකර්ෂණය වෙනවා. ඒක නිසා රිලේෂන්ෂිප් වල ඉන්නවා නම් ඔයාට පරිස්සම් වෙන්න. හැබැයි මේකේ ලොකුම වාසිය තමයි රිලේෂන්ෂිප් එකක් නැති සිංගල් ඔයාට ඔන්න පුළුවන් ඔයාට හොඳ කෙනෙක් හොයාගන්න. මොකද ඔන්න දැන් මෙච්චර කල් කවුරුත් නැහැ කියලා බලන් හිටියා. කොට එහෙම නැත්තම් දැන් ඇමරිකන් වයිස පව් වෙලා යනවා. try කරලා බලන්න ඉස්සෙල්ලා මාස 2-3ේදී ඔයාගේ එනර්ජි එක වැඩි වෙලා තියෙන ලව් එනර්ජි එක. ඉතින් ඔයාට හොඳ කෙනෙක් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. හොඳ කෙනා ඔයා තෝරගන්න. ඒකත් කියන්න ඕනේ. ඒ වගේම ඔන්න ඔයාව ගොඩක් ලස්සනට පේනවා ඉස්සරහා කාලෙදී. ඉස්සරහා අවුරුද්ද පුරාම ඔයාගේ ලස්සන පේනවා. ඒක ඔයා විශේෂයෙන් ලස්සන වෙන්න දෙයක් කරනවා වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේක ඔයාගේ රූපෙම නෙමෙයි. ඔයාව දකිපු පමණින් ඔයාගේ ලස්සනම නෙමෙයි. සමහර විට ඔයාගේ කටහඬ, ඔයාගේ කොණ්ඩේ දිගයි. ඒ වගේ එහෙම ගෑන් ළමෙක් නම් එහෙම ඔයාගේ කටහඬට කැමති. එතකොට කවුරු හරි ඔයා හරි හැඩි දැඩි පිරිමි කෙනෙක් නම් එහෙම ඔයාගේ බොඩි ෂේප් එකට කැමති. ඔයාගේ පර්සනැලිටි එකට මොනවාම හරි දෙයක් ඔයාව ඒගොල්ලන්ට ඒ හැම පැත්තෙන්ම ලස්සනට පේන්න ගන්නවා. මේකෙදි ඔයාගේ පවුලේ අය, ඔයාගේ සහෝදර සහෝදරියෝ, ඔයාට ළඟින්ම ඉන්න ඔයාගේ අම්මා තාත්තා, ඒ වගේම පවුලෙන් පිට ඔයාගේ යාළුවෝ ඔයාගේ හොඳම යාළුවෝ, මේ හැමෝටම ඔයාව හරි ලස්සනට මේකෙදි පේනවා. හැබැයි මේකේ ඔයාට අර ඊවිල් අයිස් කියන්නේ, එතකොට ඔයා ගැන ඉසියා කරන අය චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. ඉතින් මොකද දැන් ඔයාව ඒ අයටත් ඇත්තටම ලස්සනට පේනවා. ඔයාගේ ඔය මං කියපු මොනවා හරි දෙයක් ඒ අයට හිතට වදිනවා. හැබැයි ඒගොල්ලොන් ඒක හිතට වැදුනහම අර ඔයාට ආදරය කරන අය අනේ මගේ පුතා ලස්සනයි, අනේ මගේ හස්බන්ඩ් ලස්සනයි, අනේ මගේ වයිෆ් ලස්සන වෙලා, මගේ බොයිෆ්‍රෙන්ඩ් ලස්සන වෙලා, මෙයා කතා කරනවා කොච්චර ලස්සනද එහෙම කියලා ඔයාගේම අය හිතුණාට අර වගේ කෙනෙක් සාමාන්‍යයෙන් ටිකක් හිතේ ඉරිසියාව වගේ තියෙන කෙනෙක් ඔයා ගැන එහෙම හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මෙයාට තියෙනවා මටත් මේ වගේ නෑනේ එහෙම කිව්වට පස්සේ ඉතින් අර ඉරිසියාව කියන දේ ඇති වෙනවා. ඉතින්
ඔයාට පුළුවන් නම් ඉස්සරහා මාස 2-3 ඇතුළත වගේ පුළුවන් නම් අර ඔයාගේ ඩුවල් පැත්ත මොනවා හරි එහෙම දියුණු කරගන්න පොඩ්ඩක් බලන්න. නැත්නම් ආගමික කටයුතු වල ඔයාගේ වැඩ අතරේ වුණත් ආගම දහම පැත්තෙන් වුණත් අර ඔයාගේ ඕරා එක වැඩි කරගන්න. ඔයාගේ එහෙම ඕරා එක වැඩි වුණාම කෙනෙක්ට ඔයාට ඉරිසියා කරන්න බෑ ඇත්තටම. ඉරිසියා කරත් ඉරිසියා කරන අපිට නවත්තන්න බෑනේ. ඒ වුණාට ඉරිසියා කරාට ඒවා ඔයාට වදින්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් අර තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න, භාවනා කරන්න එක එක මෙතඩ්ස් තියෙනවා ඒවට. ඒ වගේ දේවල් ෆලෝ කරන්න පුළුවන්. එක ආගම් වලත් එක දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ආගමික පූජකයන්ගෙන් වගේ උපදෙසක් අරගෙන ඔයාට ඒ වගේ දේවල් ඔයාගේ වටේ ඔයාට එන අර බෑඩ් වයිබ් එක මග අරගන්න ඒ වගේ දේවල් ඔයාට කරගන්න පුළුවන්. මං හිතන්නේ එහෙම දෙයක් කරගන්න නම් ඇත්තටම හොඳයි. ඉස්සරහා මාස 2-3 වගේ ටිකක් පරිස්සම් වෙලා ඉන්න මේ අර ඉරිසියා කරන කට්ටියගෙන්. එහෙම නැත්තම් ඔයාව ඇත්තටම දැන් ඔයා ගොඩක් තැන්වල ඔයාට අර දිනන්නත් මේ ලස්සන උපයෝගී වෙනවා. අර කෙනෙක්ට ඔයාව හොඳට පේනවනේ. ඉතින් ඔය ඉන්ටර්විව් පැනල් එකක වුණත් අර ඔයාගේ පෙනුමට පැහැදෙන වගේ මොකද දැක්ක පමණින් ඔයාගේ කතා කරන වචනෙන් උනත් පැහැදෙන වගේ දෙයක් වෙනවා. ඉතින් මේක ඔයාගේ ලව් එකත් දෙගුණ තෙගුණ කරනවා. ඔන්න බලන්න ඔයාට ඔයා හොඳ මැරේජ් ලයිෆ් එකක් ගත කරන කෙනෙක්. එහෙම කෙනෙක් නම් දැනට වැඳලා කොච්චර කල්ද එහෙම නෙමේ කාලේ වැඩක් නැහැ. මෙච්චර කල් ඔයා ලොකු ප්‍රශ්න දාගන්න නැතුව හොඳට මැරේජ් ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් ඒක හුඟක් දිගට පවතින විදිහට හරිම ශක්තිමත් වෙනවා සම්බන්ධකම. ඉතින් තව ආදරේ වැඩි වෙනවා ඔය දෙන්නගේ අතර. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කොච්චර බිසි වුණත් පුංචි හරි වෙලාවක් ඕගොල්ලෝ හොයාගන්නවා ඔය දෙන්න ගැන ඔය දෙන්න වෙනුවෙන්. ඉතින් ඒ වගේ පුංචි ආදරේ වැඩි වෙන දේවල් මේ ආකර්ෂණය වැඩි වීම නිසා සිද්ධ වෙනවා. ඒ වගේම හැබැයි ඔයාට තව පුංචි දෙයක් තියෙනවා. ඔයා දැනට නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක නම් එම කෙනෙක් නම් පුළුවන් තරම් ඒකෙන් ඈත් වෙන්න බලන්න. මොකද අර ටොක්සික් රිලේෂන්ෂිප් වල ඉන්න අයගේ ප්‍රශ්න වැඩි, ප්‍රශ්න ඉස්සරහදී වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා පරිස්සම් වෙන්න. පුළුවන් නම් ඉක්මනට ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඔයිට වැඩිය හොඳයි ඔයා අර ප්‍රශ්නයක් නැතුව ඔයා තනියම ඉන්න එක. ඒක හොඳයි ඇත්තටම මේ රීඩින් එක අදාළ වෙන ඔයා එහෙම රිලේෂන්ෂිප් එකක මේ මොහොතේ ඉන්නවා නම් පුළුවන් තරම් බලන්න ඈත් වෙලා ඉන්න මේ ප්‍රශ්න වලින්. ඉතින් ඒ වගේම ඔන්න මේක මං කියවනේ ආදරේ විතරක් නෙමෙයි. ඔන්න පෞල් ජීවිතය ගැන පෞල් ජීවිතේ නෙමෙයි ඔයාගේ ජීවිතය ගැන සම්බන්ධයි වගේ පෞල් ජීවිතෙත්. ඉතින් ෆැමිලි ලයිෆ් එක ඔන්න චූට්ටක් දැන් ඔය පවුලේ ගෙදර මේක ඇත්තටම මැරේජ් ලයිෆ් එක ගෙවන කෙනෙක්ටත් නෙමෙයි. සාමාන්‍යයෙන් ගෙදරක ඉන්න මැරි කරන්න කලින් වගේ මැරි කර නැතුව ගෙදර ඉන්න කෙනෙක්ට නම් විශේෂයෙන් අදාළයි. ඔයාත් එක්ක ඉන්න වැඩිහිටියොත් එක්ක පොඩි ප්‍රශ්න එනවා. වැඩිහිටියෙක් මොනවා හරි දෙයක් කිව්වත් ඔයාට පොඩ්ඩක් කේන්ති යන ගතියක් මේ ඉස්සරහා මාසෙදි වගේ එහෙම මාසෙත් එන්න පුළුවන්. අර එහෙම වුණොත් ඔයාට මොකක් හරි වැරද්දක් ඔයාගේ පිට පැටවෙන්න පුළුවන්. ඒක නිසා පොඩි දෙයක් හරි ඔයාට වැඩිහිටි කෙනෙක් කිව්වොත් ඔයාට කේන්ති ගියොත් ඒ කේන්තිය පුළුවන් තරම් ඉක්මනට නිවා ගන්න බලන්න. ඉතින් ඒක දුරදිග අරගෙන යන්න එපා. දුරදිග ගියොත් ඔයාට ඒ ප්‍රශ්න නවත්ත ගන්න බැරි වෙනවා. ඒක නිසා ඉස්සරහා මාසය ඇතුළත මං කියන්නේ මේ මාසය ඇතුළත ඔයා මොනවා හරි ප්‍රශ්නයක් ගෙදර පුංචි දෙයක් වෙන්න පුළුවන්. කවුරු හරි ඔයාට මොනවා හරි කිව්වොත් ලොකු කෙනෙක්ට වඩා වැඩිමල් කෙනෙක් ටක් ඉවසලා ඉන්න බලන්න. හැබැයි ඒ පවුලෙන් එන ආදරේ නම් ඔයාට ගොඩක් වැඩි වෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. ඔයා ගැන හොයා බැලීම ඔයාගේ විශේෂයෙන් ඔයාගේ වැඩිහිටියෝ ඔයාගේ අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, තාත්තා, බාල සහෝදරයන්ට වඩා එහෙම කෙනෙක් දැන් ඔයා අම්මෙක් තාත්තෙක් නම් ඔයාගේ අම්මා තාත්තා හරි වෙන ගෙදරක හරි ඉන්නවා නම් කෝල් එකක් හරි දෙනවා. හුඟක් කාලෙකින් කතා කරේ නැත්තම් එහෙම ඒ වගේ තත්ත්වයක් අර ආදරේ කියන දේ ආකර්ෂණය වෙනවා. ඔයා මොන වයසක හිටියත් ඔයා මොන විදිය පෞල් ජීවිතයක් ගත කරත් ඔයාට වඩා වැඩිමල් දවසක් හරි වැඩිමල් කෙනෙක් වුණත් ඔයාට අර ඔයා ගැන තියෙන දේ තියෙන ඒගොල්ලන්ට ආදරේ එනවා. ඔයාගේ වැඩිමල් සහෝදරයෙක් අවුරුදු ගානකින්වත් කතා කරේ නැත්තම් සමහර විට මේ ඉස්සරහා අවුරුද්ද ඇතුළත ඔයාට ඇවිල්ලාම හරි ඔයාව හම්බ වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් ඔයාට ලැබෙනවා. අර පවුලේ තියෙන බැඳීමක් වැඩි වෙන ගතියක් තමයි මේකෙන් පෙන්වන්නේ. ඉතින් ඒ ගැනත් බලාපොරොත්තුෙන් ඉන්න. ඔයාත් අනිත් අයට ආදරේ දෙන්න. ඒ අතරම මම විශේෂයෙන් එහෙම කියන්න ඕන අපි මේ රීඩින් එක ගත්තට ඇත්තටම අපිත් දැනගන්න ඕන කෙනෙක්ට ආදරේ කරන්න. ආදරේ තව තවත් වැඩි වෙනවා. ඒක 아무තෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න
ගෑනු ළමයි ඉතින් ඔන්න ගෑනු ළමයින්ට හරියට ඔන්න ප්‍රශස් වැඩි වෙනවා ගෑනු ළමයිගේ පස්සෙන් එන පිරිමි ළමයි නම් ගාක් මේ කාලේ වැඩි වෙනවා චුට්ටක් පරිස්සමෙන් ඉන්න දැන් ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් බොයිෆ්‍රෙන්ඩ් උනත් තරහ වෙන්න පුළුවන් ඇත්තටම එහෙම නොවී තියෙන්න ඕනේ මේ ඩක් අය ඔයා දන්නේ නැහැ ඔයා ගැන හිතනවා ඉස්සරහා අවුරුද්ද බලන්න ඔයාට වගේ පස්සෙන් වැටිගෙන එනවා ඉතින් ඒක නිසා චුට්ටක් පරිස්සමෙන් ඉන්න ඒ වගේම දැන් ඔයා සිංගල් කෙනෙක් නම් ගෑනු ළමයි ඔයාට ගොඩාක් ප්‍රොපෝසල්ස් එනවා හරියටම කට්ටිය ප්‍රොපෝස් කරනවා ඔයාට කැමති මෙහෙම කියලා ඉතින් මේ හැම කෙනාම ඔයාගේ මොනවා හරි දෙයකටනේ කැමති ඉතින් ඔයා ගැන අදම හිතේ ආදරයක් තියෙන කෙනෙක් ඔයා තෝරගන්න බලන්න ඉතින් ඔයාගේ ලස්සනට කැමති අරකට කැමති මේකට කැමති කියලා එහෙම හිතන්න එපා ඇත්තම ආදරේ තියෙන කෙනා ඔයා තෝරගන්න බලන්න ඩක් යෝජනාය ඔයා බලන්න ඉස්සරහ අවුරුදු 8 නම් ගැලවෙන්න හම්බෙන්නම නැති තරම් අනිත් එක තමයි මේ ඔයා ඉතින් ඔයාට ගැලපෙන කෙනා හරියටම තෝරගත්තොත් දැන් මේ යෝජනා ගොඩ අතරේ ඔය ඉස්සරහට එන අවුරුද්දේ ගෑනු ළමයි ඔයාට හොඳ සහකාරයක් හොයාගන්න ඕන අනිවාර්යෙන් පුළුවන්කම එනවා. ඔයා සිංගල් කෙනෙක් නම් ඒ ගැන චුට්ටක් හිතන්න. ඔයා හැබැයි රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඒත් අර ඔයාගේ පස්සෙන් කට්ටිය එන නිසා ඔයාගේ රිලේෂන්ෂිප් එක පුළුවන් තරම් පරිස්සම් කරගෙන ඒ අයගෙන් ඔන්න ගැලවිලා ඉන්නත් බලන්න. ඒ වගේම චූටි දෙයක් ඔයගොල්ලන්ට උපදෙසක් මේකෙදී දැන් කියනවා මේ මුලින් කියපු කාරණාවලට සම්බන්ධ කෙනෙක් නම් ඔයාගේ රිලේෂන්ෂිප් එක මැරේජ් ලයිෆ් එකේදී අර මං කිව්වනේ ළඟදී ප්‍රශ්න තියුණාද කියලා. ඉතින් ඒකට සම්බන්ධ කාරණාවක් තමයි මේක. ඔන්න ඔයාගේ පාර්ට්නර් කවුරු වුණත් ඔයාගේ පාර්ට්නර් පොඩ්ඩක් කැමති නැහැ ඔයාගේ ඔය දැන් මේ දවස්වල පවතින ඊගෝ එකට. අනිත් එක තමයි එයා කැමති නැහැ ඔයා චුට්ටක් එයාව පාලනය කරන්න හදනවට. ඒ වගේ දේවල් වලට ඔන්න ඔයාගේ පාර්ට්නර් කැමති නැහැ. ඒක චුට්ටක් මතක තියාගන්න. මේක අර කිව්වේ අර පහුගිය සති දෙක තුන ඇතුළත පුංචි ප්‍රශ්න ඇති වෙච්ච අයට ඉතින් තමන්ගේ ළඟ නිකන් ඊගෝ එකක් වගේ තියෙනවා නම් එහෙම නැත්තම් ඕනවටත් වඩා ඔයා අනිත් කෙනා ගැන හොයනවා නම් ඒක එපා මේක එපා එහෙම කියලා නීති දානවා නම් ඒ නිසා නම් අර පහුගිය දවස්වල පොඩි ප්‍රශ්න උනේ. ඉතින් ගැම්ම ඒ වගේ අනවශ්‍ය දේවල් නතර කරන්න කෙනෙක් ගැන හොයලා බැලුවට කමක් නැහැ. මොකද මේ ඔයාගේ මේ වගේ ගතියක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් අඩු කරගන්න බලන්න. එකපාරට නතර කරගන්න බැරි වෙයි. ඒ වුණා චුට්ටක් අඩු කරගන්න බලන්න. ඔයා සමහර විට එයා ගැන කෙයාරින් නිසා එහෙම අර පොඩක් හොයනවා බලනවා වෙන්න පුළුවන්. හැබැයි අනිත් කෙනාට හිතනවා ඒක කරදරයක් කියලා. ඉතින් එහෙම හිතෙන්න කලින් ඉස්සරහදී ලොකු ප්‍රශ්න වෙන්න කලින් ඔයා ඒක පොඩ්ඩක් ඔයාව කන්ට්‍රෝල් කරගෙන ඔයාගේ කේන්තිය ඔයාගේ ඊගෝ එක ඔයා අනවශ්‍ය විදිහට දේවල් වලට ඇඟිලි ගහන එක චුට්ටක් අඩු කරලා ආදරෙන් ඉන්න බලන්න. ඒක චූටි උපදේශයක්. ඒ වගේම ඔන්න ඉස්සරහා අවුරුද්දත් එකහමාරත් ඇතුළත අවුරුදු එකහමාර වගේ කාලෙදී ඔයා ගොඩාක් අර මම මුලින්ම මේ කාරණාව ඇත්තටම කියන්නම තුකුණා අර සතුන්ට ආදරය කරන කෙනෙක්ටත් මේක අදාළයි. ඔයා ගොඩාක් සතුන්ට ආදරය කරන කෙනෙක් නම් අලුත් පෙට් කෙනෙක් ඔයාට ගේන්න හිතෙනවා. චුට්ටක් බලන්න මම මේ කියන්නේ සතුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක් නම් ඔන්න ඔයාගේ ගෙදරට ඉදිරි අවුරුද්ද එකහමාර කාලෙදී අතරතුරදී ඔයාට හිතෙනවා අලුත් පෙට් කෙනෙක්. ඒ කාලෙදී ඔයාට හිතුනොත් මට කමෙන්ට් එකක් දාන්න මට මෙහෙම දැන් හිතුණා කියලා. මෙහෙම එක්කෙනෙක් ගේන්න. ඉතින් මේ එහෙම දෙයක් වට හිතෙන්න පුළුවන්. හැම විදියකින්ම අර ආදරේ වැඩි වෙනවා බලන්න. ඒ වගේම දැන් ඔයා මේ මොනවා හරි අර මම කවදා හරි දවසක මෙහෙම ලස්සන වාහනයක් අරන් පදිනවා. මෙහෙම ලස්සන ගෙදරක ඉන්නවා. ඒ වගේ මේ රටට යනවා. එහෙම අර හීනයක් මොනවා හරි එකක් ටාගට් කරගෙන හීනයක් හිතේ තියන් ඉන්න කෙනෙක් අනිවාර්යෙන් ඒක සාර්ථක වෙනවා කියන එක ස්ථීර වෙනවා. එහෙම මේකට අදාළ කෙනෙක්ගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් ඒක ඔයාට සාර්ථක වීම කියන එක ස්ථීර වෙනවා. හැබැයි කාලය වැඩි වෙනවා. ඒක ගැන දුක් වෙන්න එපා. හුඟක්ම නෙමෙයි. අර ඔයා හිතුවට වඩා කාලයක් එකට යනවා. ඉතින් ඒක ඉවසීමෙන් ඔයා ඒක ගමන යන්න. ඒක හැබැයි වෙන එක ස්ථීරත්වයක් මේකෙන් පෙන්නුම් කරනවා. හුඟක්ම ඇත්තටම ඒකෙන් ඔයාගේ උත්සාහවන්තකමත් වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. ඔන්න ඕක තමයි ඔයාගේ මේ ආදරය ගැන කියන්නේ. ඉතින් හැම වෙලාවෙම ආදරණීය වෙන්න. මේ ආදරණීය බව වැඩි වෙන කාලෙදී ආකර්ෂණය වැඩි වෙන කාලෙදී විශේෂයෙන්ම මේ රීඩින් එකේ තියෙන වගේ ආකර්ෂණය වැඩි වෙන
බව. කැමතිනම් ආකර්ෂණයෙන් ප්‍රයෝජනය ගන්න. ඒ වගේම ආකර්ෂණය වැඩි වෙන එකෙන් වෙන ප්‍රශ්න වලින් පරිස්සම් වෙන්න. ඒ වගේම ආකර්ෂණය වැඩි කර ගන්නත් යුතු කරන්න. ඒ වගේම මේ රීඩින් එකේ අන්තිමටම ඔයාට පුංචි උපදෙසක් දෙන්න තියෙනවා. මේකේ ඔයාට කියනවා ඉදිරි මාස 5 ඇතුළත අර පුළුවන් නම් පොඩ්ඩක් calm down වෙන්න කියලා. ඒ කියන්නේ ඔයා දැන් අහන මියුසික් උනා එහෙම නැත්තම් එහෙම නිවෙන දේවල් අහන්න. ඒ වගේම ඔයාගේ වචන උනත් පොඩ්ඩක් අර හිත නිවෙන කෙනෙක්ගේ හිත නිවෙන විදිහට කතා කරන්න. එහෙම චුට්ටක් කතා කරනකොටත් හිතලා බලලා කතා කරන්න. ඔයාට කනට ඇහෙන ඔයා ටීවී එකේ දෙයක් බැලුවත් වීඩියෝ එකක් බැලුවත් අර වෙනම උත්සාහ කරන්න පොඩ්ඩක් calm down වෙන්න. ඔයාගේ මනස පොඩ්ඩක් රිලැක්ස් කරගන්න. ඒක ඔයාගේ ඉස්සරහා හැම දෙයකටම හොඳයි කියලා. ඒක මේකෙන් ඔයාට ලැබෙන එක උපදෙසක්. පුළුවන් නම් භාවනා කරන කෙනෙක් නම් ඒක ගොඩක් හොඳයි. ඒවා දියුණු කරගන්න බලන්න. ඉතින් ඒක තමයි අද රීඩින් එකෙන් ඔයාට ලොකුම උපදෙසක් විදිහට දෙන්නේ. ඉතින් අද මම මගේ රීඩින් එක දැන් මෙතනින් ඉවර කරනවා. මං හිතනවා ආදරේ එක්කම ආදරෙත් එක්ක බැඳිච්ච ජීවිතය ගැන ඉස්සරහා කාලෙදී ඔයාට හොඳ දේවල් ටිකක් මේකෙන් දැනගන්න හම්බුණා කියලා. ඉස්සරහටත් ඔයාගේ ජීවිතේට ඔයාගේ ඉස්සරහට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. කරනවා ආයේ ආදරෙන් මතක් කරනවා subscribe කරන්න, like කරන්න. ඒ වගේම ඔයාගේ කමෙන්ට් එකත් මට දෙන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.